කොණ්ඩේ යනවා කියන්නේ නිකම්ම ලස්සන නැතිවෙන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒක අපේ ඇඟ ඇතුළේ වෙන ජීව විද්‍යාත්මක සිදුවීමක්. මේක ප්‍රධානම ආකාරය තමයි ජානවලින් එන කාලයත් එක්ක කෙස් කළඹ තුනී වෙන එක. මේක පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම බලපානවා. පිරිමින්ගේ ඉස්සරහින් කොණ්ඩේ යන්න සහ හිස් මුදුන තුනී වෙන්න පටන් ගන්නකොට ගැහැණු අයගේ වෙන්නේ මුළු හිස් කබල පුරාම තියෙන කොණ්ඩේ එකපාර තුනී වෙන එකයි. මේක හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා කෙස්ගස් හැදෙන මූල්‍යයන් දුර්වල වීමක්. ඊළඟ එක තමයි ටෙලෝජන් ඉම්ප්‍රියම්. මේකෙදි වෙන්නේ වර්ධනය වෙමින් පවතින කෙස්ගස් එකපාරටම විවේකී අවධියට මාරු වෙලා එකපාරටම කොණ්ඩේ ගැලවිලා යන්න පටන් ගන්න එක. ලංකාවේ මේකට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. යකඩ සහ ප්‍රෝටීන අඩුකම, අධික මානසික ආතතිය සහ ලංකාවේ තියෙන අධික රස්නයයි තෙතමනයයි. ලංකාවේ සංස්කෘතිය ඇතුලේ දිග ඝනකම් කොණ්ඩයකට ලොකු වටිනාකමක් දෙනවා. ඒ නිසාම කොණ්ඩේ යනකොට මිනිස්සු හුඟක් මානසිකව වැටෙනවා. හැබැයි වෙළඳ පොලේ තියෙන රසායනික ෂැම්පු සහ තෙල් වර්ගවල ස්වභාවික සාරය තියෙන්නේ 0.1කටත් වඩා අඩුයි. ඒ නිසා ඒවාට හිස් කබල ඇතුළට ගිහින් කෙස් මුල් වලට වැඩ කරන්න කිසිම හැකියාවක් නැහැ. අනිත් පැත්තෙන් මිනොක්සිඩිල් වගේ බෙහෙත් ගත්තොත් ඒකෙන් తాවකාලිකව කොණ්ඩේ වැවුනත් හිස් කබල වේලීම සහ කැසීම වගේ ලොකු අතුරු ආබාධ එනවා. ඒ බෙහෙත නවත්තපු ගම දින 90ක් ඇතුළත ආයෙත් තිබුණටත් වඩා කොණ්ඩේ යන්න ගන්නවා. ඔබ දැනගෙන හිටියද සෝෂල් මීඩියා වල තියෙන විදිහට හාල් සෝදපු වතුර විතරක් නිකම්ම පාවිච්චි කළොත් වෙන්නේ తాවකාලික රැවටීමක් විතරයි. ඒ වතුරේ තියෙන්නේ වතුරේ දිය වෙන පිෂ්ඨය විතරයි. ඒකෙන් කොණ්ඩේ తాවකාලිකව ඝනකම් වුණාට කාලයත් එක්ක කොණ්ඩේ වේලිලා මැදින් කැඩිලා යනවා. එමගින් හිස් කබලේ දිරිල හැදෙන්නත් පුළුවන්. කොණ්ඩේ වැවෙන්න උදව් වෙන නියම පෝෂ්‍ය පදාර්ථයේ ගැමා ඔරිසනෝල් දිය වෙන්නේ තෙල් වල විතරයි. වතුර දිය වෙන්නේ නැහැ. අන්න ඒ නිසයි රසායනික දේවල් වෙනුවට නිවසේදීම හාල් ඇටේ තියෙන නියම ගුණය තෙල් වර්ගයත් සමග මුසු කරලා ස්වභාවික සත්කාරයක් කරන එක වැදගත් වෙන්නේ. අපි බලමු නිවසේදීම මේ තෙල් වර්ගය හදාගන්නේ කොහොමද කියලා. කර්මාන්ත ශාලාවල රයිස් ජර්ම් ඔයිල් එක හදන්න මිල අධික ක්‍රමයක් භාවිතා කළත් අපිට නිවසේදීම හාල් වල තියෙන ගුණය තෙල් වලට උරා ගන්න සරල ආරක්ෂිත ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය කුඩු කරගත් හාල්. මේකට වඩාත්ම සුදුසුයි නිවුඩු සහිත රතු කැකුළු හෝ සුදු කැකුළු හාල්. මේකෙන් තමයි කොණ්ඩේ රැකදෙන ගැමා ඔරිසනෝල් සහ පෙරුලික් ඇසිඩ් ලබා ගන්නේ. අපිට ඊළඟට ඕන වෙන්නේ පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් කෝප්ප භාගයක්. හාල් වල තියෙන ලිපිඩ සහ සාරය දිය කරගන්න තමයි අපිට තෙල් ඕනි වෙන්නේ. අවසානටම අපිට ඕනි වෙන්නේ විටමින් E කරල් දෙකක්. මේක ඔයාලට පාමසියෙන් ගන්න පුළුවන්. කෙස් මුල් වල සෛල ආරක්ෂා කිරීමට සහ තෙල් සත්කාරයේ ගුණය වැඩි කිරීමට මේක ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් බලමු මේ ඔයිල් එක හදාගන්නේ කොහොමද කියලා. හාල් ටික හොඳට සෝදන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම කරන්න ඕන දේ තමයි වතුර බින්දුවක්වත් නැති වෙන්න මේල ගන්න එක. ඊට පස්සේ චූටි කෑලි හිටින විදිහට කුඩු කරගන්න. ලොකු කෑලි නෙවෙයි හොඳද. මේ වීඩියෝ එකේ පේන ගානට කුඩු කරගන්න. ඊළඟට ඩබල් බොයිල් කරන්න පුළුවන් විදිහේ වීදුරු පාචනයක් අරගෙන අර කුඩු කරගත්ත හාල් ටිකයි පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් ඒකට එකතු කරගන්න. ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා ඒක ඇතුලේ අර භාජනය තියලා මදකින්න විනාඩි 20ක් 30ක් රත් කරගන්න. මේ තෙල් එක කෙලින්ම ලිපේ තියලා රත් කරන්නේ නැතුව මේ වගේ ඩබල් බොයිල් ක්‍රමයට අපි රත් කරගන්නේ මේ හාල් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ තෙල් එක ටිකක් නිවෙනකම් තියලා පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන තෙල් එක පෙරා ගන්න. තෙල් එක හොඳටම නිවුණාට පස්සේ ඒකට විටමින් E කරල් දෙකක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් ඔයාගේ හෙයා ඔයිල් එක හදලා ඉවරයි. දැන් බලමු මේ ඔයිල් එකෙන් ඔයාගේ කොණ්ඩේ වැවෙන්නේ ඇයි කියලා. අපේ හිස් කබලේ හැම කෙස් ගහක්ම හැදෙන්නේ ඩර්මල් පැපිලා කියන සෛල වලින්. අපි දැන් හදාගත්ත මේ හාල් සහ තෙල් මිශ්‍රණයේ තියෙන
පෝෂ්‍ය පදාර්ථ කෙලින්ම මේ සෛල වෙත ගිහින් ඒවායේ වර්ධනය වේගවත් කරනවා. ඒ වගේම නිද්‍රාශීලීව තියෙන කෙස් මුල් ආයෙත් සක්‍රිය කරලා කොණ්ඩේ වවන්න පටන් ගන්නවා. මේක හරියට වියලි කාලයට පාළුවට ගිය කුඹුරකට වැස්ස ලැබුණාම ආයෙත් අස්වැන්න හැදෙන්න ගන්නවා වගේ වැඩක්. ලංකාවේ තියෙන රස්නය, අවුව සහ දූවිල්ල නිසා හිස් කබලේ අපිට නොදැනෙන පුංචි තුවාල සහ ප්‍රදාහයන් නැති වෙනවා වගේම ෆ්‍රී රැඩිකල්ස් කියන අහිතකර අණු හැදෙනවා වැඩි. මේ සත්කාරයේ තියෙන ගැමා ඔරිසනෝල් සහ විටමින් E වලට පුළුවන් ඒ ප්‍රදාහය ඇති කරන අක්‍රිය කරලා හිස් කබල සංසුන් කරන්න. එමෙන්ම මේකෙන් කෙස් මුල් වටා තියෙන සියුම් ලේනහර හරහා ලේ ගමනාගමනය සහ ඔක්සිජන් සැපයුම ස්වභාවිකව වැඩි කරනවා. ලේ ගමනාගමනය වැඩි වෙනකොට කෙස් ගස් හැදෙන්න අවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් නිසි පරිදි ලැබෙනවා. කෙස් ගසක පිටත තට්ටුව වන කියුටිකල් සහ ඇතුළත තට්ටුව වන කොටෙක්ස් ආරක්ෂා කරන්න මේකට පුළුවන්. ලංකාවේ අය නිතරම කොණ්ඩේ අයන් කරන කෙමිකල් දාන නිසා කෙස් ගස් ඇතුලේ තියෙන බන්ධන බිඳිලා ගිහින් කෙස් ගස් මැදින් කැඩෙන්න ගන්නවා. සාමාන්‍ය මිනරල් ඔයිල් හෝ සිලිකන් වලින් කරන්නේ කොණ්ඩේ උඩින් විතර තට්ටුවක් දාන එක විතරයි. මේ ස්වභාවික සත්කාරයට පුළුවන් කෙස් ගස්සේ ඇතුළටම රිංගලා කැඩිලා බිඳිලා තියෙන තැන් පුරවන්න. විද්‍යාත්මක පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා මේ හාල් වල ඇති සාරය පාවිච්චි කළාම කෙස් ගසක් කැඩෙන්න නැතුව දරා ගන්න පුළුවන් උපරිම බලය බෙහෙවින් වැඩි වෙනවා කියලා. එමෙන්ම ලංකාවේ අවුවේ තියෙන අහිතකර UV කිරණ කෙලින්ම උරාගෙන කෙස් ගස් විනාශ වීම වළක්වන නිසා කොණ්ඩේ පාට වෙනස් වීම සහ රළු වීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අපි දැන් බලමු අවශ්‍යම දේ කොහොමද මේ ඔයිල් එක පාවිච්චි කරන්නේ. තෙල් එකෙන් ස්වල්පයක් අරගෙන හිස් කබලේ සහ කෙස් අග හොඳට ගන්න. ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් විනාඩි 5ක් විතර හොඳට මසාජ් කරන්න. මේකෙන් ඔයාගේ හිස් කබලේ ලේ ගමනාගමනය වැඩි වෙලා ඔයිල් එක හොඳට ක්‍රියාකාරී වෙනවා. පැයක් හෝ පැය එකහමාරක් විතර තියෙන්න ඇරලා ඔයාලට සාමාන්‍ය විදියට ෂැම්පු හෝ සබන් යොදා සෝදලා හරින්න පුළුවන්. මේක සතියට දෙවතාවක් කරන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මාස 3ක් වගේ යනකොට ඔයාලටම තේරෙයි කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියලා. අපි හැමෝම දන්නවා මිනිස්සෙක්ගේ කොණ්ඩයක් මාසෙකට වැවෙන්නේ සෙන්ටිමීටර් 1ක් හෝ 1.5ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඒක ජානවලින් තීරණය වෙන දෙයක්. නිවසේදීම කරන මේ ස්වභාවික සත්කාරයෙන් කරන්නේ වැවෙන කොණ්ඩේ කැඩිලා යන්න නොදී අඟලෙන් අඟල ආරක්ෂා කරලා දෙන එකයි. දිගු කාලීනව මේ සාරය පාවිච්චි කරීමේ වයසට යෑමත් එක්ක කොණ්ඩේ තුනී වීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. රසායනික බෙහෙත් වගේ නෙවෙයි මේක නැවතුවා කියලා එකපාරටම කොණ්ඩේ යන්නේ නැහැ. කිසිම අතුරු ආබාධයකුත් නැහැ. කෙටියෙන්ම කිව්වොත් නිවසේදීම සාදා ගන්න මේ හාසා තෙල් සත්කාරය කියන්නේ විද්‍යාත්මක පදනමක් ඇති කෙස් මුලටම ක්‍රියා කරන සැබෑ ස්වභාවික විසඳුමක්.